හරි. දැන් ඉතින් ඔයා හතරවෙනි පියවර කරන්න ලෑස්ති. මෙතනදී ඔයා ලියාගත්ත අත්‍යවශ්‍ය දේවල් තියෙනවනේ. හරි. දැන් ඉතින් ඔයා හතරවෙනි පියවර කරන්න ලෑස්ති. මෙතනදී ඔයා ලියාගත්ත අත්‍යවශ්‍ය දේවල් ලිස්ට් එක තියෙනවනේ. අන්න ඒ අත්‍යවශ්‍ය දේවල් විතරක් මිලදී ගන්න. මම මේක කියන්නේ ඇයි කියලා ඔයා තේරුම් ගන්න ඕනේ. අවුරුදු කාලයේදී අපේ බජට් එකට හානි කරන, අපේ සෞඛ්‍යයට හානි කරන වියදම් කරන්න අපි වැඩිපුර පෙළඹෙනවා. ඉතින් මේක කියන්නේ ඇයි කියලා ඔයා තේරුම් ගන්න ඕනේ. අවුරුදු කාලෙදී අපේ බජට් එකට හානි කරන, අපේ සෞඛ්‍යයට හානි කරන වියදම් කරන්න අපි වැඩිපුර යොමු වෙනවා. විශේෂයෙන්ම කෙටි කාලීන වාසි, කෙටි කාලීන සතුටක් ගෙනල්ලා දෙන වියදම් තියෙනවා. සමහරට ඇඳුම් වෙන්න පුළුවන්, ආහාර පාන, තෑගි භෝග, විශේෂයෙන්ම කෙටි කාලීන වාසි, කෙටි කාලීන සතුටක් ගෙනල්ලා දෙන අපිට අවශ්‍ය නොවන ආහාර පාන, ඇඳුම්, තෑගි භෝග වගේ දේවල් වලින් විශේෂයෙන්ම අපිට අවශ්‍ය නොවන නමුත් කෙටි කාලීන සතුටක්, කෙටි කාලීන වාසයක් ලබා දෙන ආහාර, ඇඳුම්, තෑගි භෝග වගේ දේවල් වලට අපිට වැඩිපුර වියදම් කරන්න ප්‍රවණතාවයක් තියෙනවා. අපිට වැඩිපුර වියදම් කරන්න ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන්. ඉතින් යාළුවෝ ගත්ත නිසා මාත් ගත්තා. යාළුවෝ එක්ක තරගෙට shopping කරන්න හිතුණා. අන්න ඒ වගේ පුරුදු අපිට අත්හැරලා දාන්න වෙනවා මේ අවස්ථාවේදී. අපිට අවශ්‍ය දේවල් ලිස්ට් එකට විතරක් සීමා වෙන්න වෙනවා. ඉතින් මෙතනදී ඔයා මතක තියාගන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා. ඔයා ඉතුරු කරන හැම සතයක්ම ඉතින් මෙතනදී ඔයා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. ඔයා ඉතුරු කරන හැම සතයක්ම මෙතනදී යන්නේ ඔයා අවශ්‍ය. හරි. ඉතින් මෙතනදී ඔයා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා මේ අවස්ථාවේදී ඉතුරු කරන හැම සතයක්ම යන්නේ ඔයා ආස කරන ජීවිතය ගොඩනගා ගන්න. ඉතින් එහෙම ඉතුරු කරන සල්ලි වලට ඔයාට මොනවද කරන්න පුළුවන්? ඔයාට පුළුවන් මේ සල්ලි ඉතුරු කරලා කැටයකට දාගන්න. මේක ඉතින් හැමෝම දන්න පරණ දෙයක් නේ. ඕකේ ඇති විශේෂත්වය මොකක්ද කියලා ඔයාට සමහරට හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ තව දෙයක් තියෙනවා. ඔයාට පුළුවන් මේ ඉතුරු කරන සල්ලි කැටයකට දාගන්න. ඉතින් ඕක හැමෝම දන්න අලුත් දෙයක් නෙවෙයිනේ. ඕකේ ඇති විශේෂත්වය මොකක්ද කියලා ඔයාට සමහරට හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒත් එක්කම මේ දේත් මතක තියාගන්න. ඔයා මෙතනදී ඉතුරු කරන්නේ සල්ලිම නෙවෙයි. ඔයා මෙතනදී හැබැයි මෙතන ඕක ඉතින් හැමෝම දන්න දෙයක්නේ. ඕක වැඩකට නැති පුරුද්දක්නේ කියලා සමහරට ඒක ඉතින් හැමෝම දන්න දෙයක්නේ. ඕකේ තියෙන විශේෂත්වය මොනවද කියලා ඔයාට සමහරට හිතෙන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම ඔයා මේ දේත් මතක තියාගන්න. ඔයා මෙතනදී ඉතුරු කරන්නේ සල්ලිම නෙවෙයි. ඔයා මෙතනදී ගොඩනගා ගන්නේ පුරුද්දක්, හැකියාවක්. ඔයා මෙතනදී ගොඩනගා ගන්නේ පුරුද්දක්, හැකියාවක්. අන්න ඒ හැකියාව වැඩි වෙන්න ඔයාගේ ආත්ම විශ්වාසයත් වැඩි වෙනවා.
අන්න ඉතින් ඔය ආත්ම විශ්වාසය ඔයාට මිල කරන්න පුළුවන්ද කියලා ඔයාගෙන්ම අහලා බලන්න. ඒ විතරක් නෙවෙයි. බිඳුවෙන් බිඳුව එකතු වෙලා මහා ගඟක් හැදෙනවා වගේ සතෙන් සතේ එකතු වෙලා අන්තිමට ඔයාට ලොකු ගාණක් ඉතුරු වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම හිතන්න. සතියකට රුපියල් 100ක් විතරක් ඉතුරු කරා කියමු. ඉතින් ඒ විදිහට සති 52ක් තිස්සේ අවුරුද්දක් අන්තිමට ඔයාට රුපියල් 50. ඉතින් මෙහෙම හිතන්න. සතියකට රුපියල් 100ක් විතරක් ඉතුරු කරන කෙනෙක් ඔන්නකොම සතියක් ගානේ අවුරුද්දක් අන්තිමට එයාට රුපියල් 5200ක් ලැබෙනවා.